කාලගුණේ නම් එච්චර දවස් ටිකක් නෙවෙයි. මම ඇවිල්ලා ඉන්නේ කොරියාවේ තවත් ෆේමස්ම කන්දක් නගින්න යන්න. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් ගේන්න හදන්නේ කොරියාවේ ගොඩක් ලස්සනම කන්දක් වන මින්දුසාන් ගැන විස්තරයක්. මින්දුසාන් තංසාන් කෝස් එකට ඔයාලා එනවා නම් කිලෝමීටර් 2.5ක් විතර උඩට නගින්න ඕනේ. මෙතන ඔයාලට ආවන් පස්සේ ලොකු පාකින් ඒරියාවකුත් දැක ගන්න පුළුවන්. මෙතන මේ කාර් පාකින් එකට වම් පැත්තේ තියෙන පාරෙන් තමයි ඇතුල් වෙන්න ඕනේ. එතන ගහලා තියෙනවා E-course කියලා. ඉතින් මෙතනින් ඇතුල් වෙලා තමයි අපිට උඩට යන්න තියෙන්නේ කිලෝමීටර් 2.5ක්. ඉතින් මෙතන පාර වහලා තියෙන්නේ වාහනයකින් උඩට යන්න. පාකින් ඒරියා දෙකක් තියෙනවා මෙතන. පාරට ඇතුල් වෙන තැන. ටිකක් වලාකුළු බර කාලගුණයක් තියෙන්නේ. කලින් සොබෙක්සාන් කන්ද නගින්න යනකොටත් ඒ වගේ තිබ්බේ. වැස්ස තමයි පොඩ්ඩක් මේ ට්‍රැවල් කරන්න බාධාවක් වෙලා තියෙන්නේ. අහස වලාකුළෙන් බර වෙලා තියෙන්නේ. ලාවට පොඩි පින්නක් ඇද වැටෙනවා. කිලෝමීටර් 400ක් වගේ උඩට ආවා. අනිත් කිලෝමීටර් 1.5ක් වගේ උඩට යන්න තියෙනවා. ලේසිත් නෑ. කිලෝමීටර් 2.5 නගින එකත් හරි අමාරුයි. සොබෙක්සාන් නම් කිලෝමීටර් 14ක් විතර උඩට ගියා. මින්දුසාන් නම් කිලෝමීටර් 2.5ක් වගේ තියෙන්නේ. ගිහිල්ලා බලමු. මින්දුසාන් කන්ද නැගගෙන කිලෝමීටර් 1.5ක් විතර උඩට ආවන් පස්සේ මට හම්බුණා මෙතන රෙස්ට් ඒරියා එකක්. ඉතින් මෙතන මිනිස්සු ගොඩක් වෙලාවට කෝපි එකක් බීලා රාමයන් එකක් කාලා පොඩ්ඩක් රෙස්ට් කරලා යනවා මෙතන. ටොයිලට් පහසුකම් එහෙමත් තියෙනවා මෙතන. ඉතින් මේ තැනට ආපුවාම පල්ලෙහා මිනිස්සු වගා කරලා තියෙන වගා බිම් වගේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් අවට පරිසරයත්. මෙතන රෙස්ට් කරලා යන එකත් ඔයාලගේ ගමන් මහන්සිය එක්තරා විදිහකින් අඩු වෙනවා. ඉතින් මමත් මෙතන පොඩ්ඩක් රෙස්ට් කරලා ගමන යන්න පිටත් වුණා. මේ රෙස්ට් ඒරියා එකේ ඉඳලා මින්දුසාන් කන්දට නගිනවා නම් කිලෝමීටරයක් වගේ දුරක් තියෙන්නේ. ඉතින් ඔයාලා පිටින් කෑම මොන හරි අරන් එනවා නම් ඒවත් මෙතෙන්දි කාලා පොඩ්ඩක් වෙලා රෙස්ට් කරලා කන්ද උඩට නගින්න පුළුවන්. පාරවල් ලෙස්සන නිසා ඇතුල් වෙන පාර වහලා තිබ්බේ. නමුත් වගා කරනකොට වගා කරන එළවලු ಜಾති විතරම වාහනය කරන හින්දා ට්‍රක් රථ වෙත විතරයි එන්න අවසර තියෙන්නේ. 난 네 편에서 이야기했는데 왜 화를 내? 야, 누가 런닝화 신고 오래? 야, 몇 번을 블랙 같은 데 갔네. මින්දුසාන් කන්ද නගින්න කොරියන් ජාතික ගොඩක් දෙනෙක් ඇවිල්ලා තිනවා. අයහපත් කාලගුණේ තිබ්බත් ගොඩක් දෙනා ඇවිල්ලා තිනවා මින්දුසාන් බලන්න. වැස්ස නිසා පාරවල් මඩ වෙලා තියෙන්නේ. ඉතින් පාරවල් ලෙස්සනවා. ටිකක් ලේසිත් නෑ ගමන. තව කිලෝමීටරයක් උඩට යන්න ඕනේ. මින්දුසාන් කන්දට නගින්න එනවා නම් ඔයාලට එන්න පාරවල් කිහිපයක්ම තියෙනවා. මොන පාරෙන් ආවත් වාහනයක නම් ඔයාලට උඩට එන්න බෑ. මොකද මේ පාරවල් වල ආවොත් එහෙම අනිවාර්යෙන් සාගෝ එකක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ සමහර පාරවල් මඩ නිසා වැස්ස නිසා මඩ වෙලා ගල් ගොඩක් ගැලවිලා උඩට මතුවලා තියෙනවා. ඒක නිසා යනකොටත් පරිස්සමෙන් යන්න ඕනේ. සමහර තැන්වල ලිස්සනවා. නවතින්නේ නැතුව කන්ද එක දිගටම උඩට නගින එක ටිකක් අමාරුයි. ඒක නිසා අනිවාර්යෙන් කඳු නගිනකොට ටිකක් රෙස්ට් කරලා තමයි උඩට නගින්න ඕනේ. ඉතින් කන්ද උඩට යන්න තව මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ. මින්දුසාන් කන්දර නගින්න තියෙන මේ අන්තිම මීටර් 500 නගින එක තමයි ටිකක් අමාරුම දෙයකට තියෙන්නේ. ඉතින් මේ ටික නැංගත්තන් පස්සේ ඔයාලට ලස්සනම දර්ශනයක් කඳු මුදුන ඉඳන් බලන්න පුළුවන්. මේ කන්ද නගිනකොට රෙස්ට් කර නිතරම නගිනවා නම් පැය 2.5ක් විතර යනවා. නැත්තම් අපි රෙස්ට් කරන්නේ නැතුව එක දිගටම ආවොත් පැය 1.5ක් වගේ වෙලාවකින් අපිට කන්ද උඩට නයා ගන්න පුළුවන්. ලාවට ඇදහැලෙන පින්නත් එක්ක කලින් වර්ෂාපතනයත් එක්ක මේ පඩිපෙටවල් මඩ වෙලා ලිස්සන සුළු ගතියක් තියෙනවා. ඒක නිසා වැස්ස තියෙන කාලවල මේ කඳු නගිද්දී පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් ලිස්සලා අනතුරකට ලක් වෙන්න තියෙන
ඉඩකඩ ගොඩක් වැඩි. වැස්සෙන් සහ මීදුමෙන් පොඩි බාධාවක් තිබ්බත් කොරියන් ජාතිකයනුත් මින්දුසාන් බලන්න සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. මින්දුසාන් කන්දේ ගොඩක් දුර උඩට ඇවිල්ලා ඉවරයි. තව මීටර 100ක් වගේ තමයි උඩට යන්න තියෙන්නේ. මෙතනින් ඉස්සරහට ගියපුවාම අපිට පහළට යන්න පාරක් තියෙනවා. මෙම පාර දිගේම පහළට ගියපුවාම අපිට වෘත්තාකාර වතුර වලක් දැක ගන්න පුළුවන්. ඇත්තටම මෙම වතුර වල නිර්මාණය වීමට ප්‍රධානම හේතුව 1950 සිට 1953 යන කාලයේ ඇති වූ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති වූ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දක්වන්න පුළුවන්. ඉතින් කංවොන්දෝ පළාත මුළුමනින්ම ඉතා වැදගත් ෆ්‍රොන්ට් ලයින් එකක් වුණා මේ ප්‍රදේශය උතුරු කොරියාවට ආසන්න නිසා බොහෝ උතුරු දකුණු යුද්ධ මෙතනට ආසන්නවම සිදු වුණා කියලා දක්වන්න පුළුවන්. බෝම්බ සහ මෝටාර් ප්‍රහාර නිසා පස් කඳු කඩා වැටීම් විශාල ගැඹුරු කුහර නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වුණා. ඉතින් කාලයත් සමග වර්ෂාව ඇද වැටීම වැසි ජලය එකතු වීම එක්ක මේ තැන් පොකුණු බවට පත් වෙලා තියෙනවා අද වන විට. ඉතින් දකුණු කොරියානුවන්ට මේක ඉතිහාසයේ මතකයන් වගේම සාමය රැඳුණු මතකයන් බවට පත් වෙලා තියෙනවා අද වෙනකොට. කංවොන්දෝ වල තියෙන මේ මින්දුසාන් වල තියෙන මේ වගේ වතුර වලවල් අද වන විට සාමයේ සංකේත ලෙස සලකනවා දකුණු කොරියානෝ. කන්ද නගිනකොට අන්තිම කොටසදී මේ පේන ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක නම් කියලා නිම කරන්න බැරි ලස්සනක් තියෙන්නේ. ඒක ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ මෙතන තියෙන ලස්සන. හිරු එළිය වැටලා නැතුව බලාකොළු ආසේ බර වෙලා තියෙන හින්දා පොඩි ලාවට පින්නකුත් ඇද වැටුණා. ඒක නිසා සමහර ඈතින් තියෙන කඳු පැහැදිලිව මෙතෙන්දි පේන්නේ නැහැ. ඈතින් තියෙන කඳු වල තනිකරම මීදුමින් වැහිලා තිබුණේ. ඒක නිසා ඒකේ පැහැදිලි බව බලන්න තිබ්බනම් මේක තවත් ගොඩක් ලස්සන වෙන්න තිබ්බා අවට දර්ශනය. මින්දුසාන් කන්ද නගිද්දී මම දැකපු විශේෂ දෙයක් තමයි කොරියන් ජාතිකයනුත් බාල මහලු වයස් භේදයකින් තොරව ඔවුන් සමහර අය පොඩි අය වඩාගෙන හරිම උනන්දුවෙන් මින්දුසාන් කන්ද නගින්න එකතු වෙලා හිටියා. ඔයාලට මේ දැක ගන්න පුළුවන් ඉන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මින්දුසාන් කන්දට ඇතුල් වෙනම තැන. ඉතින් බලන්න කොච්චර ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙතන තියෙනවද කියලා. ඈතට පේන විදිහයි මේ වලාකුළු අතරින් කඳු වෙන් වෙලා පේන විදිය මාර්ම ලස්සනක් තියෙනවා. ඉතින් මම මෙතෙන්ට එනකොටත් කන්ද උඩ සැලකිය යුතු පිරිසක් හිටියා. ඉතින් සමහරු ෆොටෝස් ගන්නවා, සමහරු අරගෙන ආපු කැම જાති දිග අරගෙන කන ගමන් හිටියා. ඉතින් ගොඩක් දෙනාගේ උනන්දුවක් තිබ්බා මෙතන තියෙන මේ මින්දුසාන් කියලා ගහලා තියෙන පිළිමේ මේ ජොම්මන්තේ එක ළඟ ඉඳගෙන ෆොටෝස් ගන්න. කලින් ඔයාලා දැකපු වතුර වල මින්දුසාන් කඳු මුදුනට ආපුවම මෙන්න මෙහෙමයි පේන්නේ. මම මෙතෙන්ට එනකොට අහස ටිකක් වලාකුළින් බර වෙලා තිබ්බත් ටික වෙලාවක් ගියාට පස්සේ හිරු එළිය මෙතෙන්න වැටෙන්න ගත්තා. එතකොට ආවට පරිසරය පේන විදිය ඊටාම ලස්සනට පේන්න ගත්තා. මේ ඔයාලට පේන්නේ කන්ද උඩ දර්ශනය මගේ ඩ්‍රෝන් එකෙන් ගත්තාම පේන විදිය. මින්දුසාන් වලට එන්න පාරවල් 3ක්ම තියෙනවා. ඉතින් මම මෙතෙන්ට ආවේ මින්දුසාන් තංසාන් කෝස් කියන දෙවැනි කෝස් එකට අදාළ පාරෙන්. ඉතින් මේ ඔයාලට පේනවා ඇති උඩදී මේ දර්ශනය හොඳට පේනවා. මින්දුසාන් වලට එනවා නම් පාරවල් 3ක් තියෙනවා ඔයාලට තෝරගන්න. ඉතින් මේ මින්දුසාන් වල කාලගුණේ එච්චර හොඳ දවසක් නෙවෙයි මම ආපු දවස. ඔයාලා මේ ටිකක් වහින්න නැති දවසක මින්දුසාන් එන්න හිතාන ඉන්නවනම් මීට වඩා හොඳ දර්ශනයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේන්නේ මම 360 view එකෙන් කැප්චර් කරපු වීඩියෝ කිහිපයක්. ඉතින් අවට මීදුමයි වලාකුළුයි බරව තිබ්බ නිසා මට ඩ්‍රෝන් කැමරාවෙන් වැඩි ෂූට් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මම හිතනවා කාලගුණේ ඊටාම පැහැදිලි මට්ටමක තිබ්බනම් තව මීට වඩා ලොකු ලස්සන දර්ශනයක් මට ලබා ගන්න හැකියාව තිබ්බා කියලා.
යහපත් කාලගුණය තිබ්බත් මං හිතුවට වඩා හොඳට මේ වීඩියෝස් ටික මට ගන්න පුළුවන් වුණා. කොරියාවේ කන්වොන්දෝ ජොන්සොන් කියන ලස්සන පළාතේ තියෙන මින්දුසාන් කියන මේ කඳුවැටිය කන්දක් විතරක් නෙවෙයි, ලස්සනක්, ඉතිහාසයක්, ස්වභාවික ශක්තියත් එකට අරගෙන නිර්මාණය වුණු දකුණු කොරියානුවන්ගේ විශේෂ ස්ථානයක්. මින්දුසාන් කියන නම විශේෂ අරුතක් තියෙන එකක්. මින්දුන් කියන්නේ හිස් කියන අර්ථය, සාන් කියන්නේ කන්ද. ඉතින් ඒ අර්ථය ඇතිව හිස් කන්ද යන නම තමයි මෙහි තේරුම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රස් නැති උඩින් හිස් වගේ පෙනෙන කඳු වැටියක්. ඇතැම් කාලෙකදී මේ කන්දත් වටපිටාවත් පුරාම ගස් වලින් පිරුණු තැනක් වුණා. එහෙත් පසුකාලීනව කුෂිකාර්මික භාවිතය, දැව කපන වැඩ සහ තැන් කිහිපයක ගින්න නිසා ඉහළ කොටස වටා බොහෝ ගස් ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසාම අද වන විට මේ තැන උඩින් බලද්දී පෙනෙන්නේ තනකොළ වලින් පිරුණු හිස් කඳු වැටියක් විදිහට. මින්දුසාන් කන්දේ තියෙන තනකොළ ඔක්සේ කියන කොරියානු තනකොළ විශේෂයක්. සරත් ඍතුවේදී මේ මුළු කන්දම රතු තැඹිලි පැහැවලින් පිරලා තියෙනවා. ඉතින් විදේශ සංචාරකයෝ ගොඩක් මේ තැනට එන්නේ මෙහි ලස්සන වගේම ස්පෙෂලි මෙහි පැනරොමික් view එක බලන්න. මින්දුසාන් කියන්නේ ඉතිහාසයත් ලස්සනත් සාමයත් එකට අරගෙන යන තැනක්. ඉතින් ඔයා මේ තැනට ආවම ඔයාටත් ඒ හැඟීම මනසට ගන්න පුළුවන්. හිස් කන්දක් වගේ පෙනෙන මේ තැන ඇත්තරම පිරී තියෙන්නේ ජීවිතයේ අරුතෙන්. උතුරු කොරියානු දකුණු කොරියානු යුද්ධයේදී මේ කන්වොන්දෝ වල තියෙන මින්දුසාන් ප්‍රදේශයටත් බෝම්බ ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. අද වන විට මින්දුසාන් දකුණු කොරියානුවන්ගේ සාමයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති මෙතන ගොඩක් දෙනා එකතු වෙලා පෝලිං ගහලා ඉන්නවා. මෙතන මේ මින්දුන්සාන් කියලා ගහලා තියෙන චොම්මන්තේ එක ළඟ ෆොටෝස් ගන්න තමයි වැඩි දෙනාගේ උනන්දුවක් තියෙන්නේ. ඉතින් මමත් වැඩේ අතහැරියේ නෑ. කොහොම හරි ගොඩක් වෙලා බලාගෙන ඉඳලා මටත් පුළුවන් වුණා මේ චොම්මන්තේ එක ළඟට ගිහිල්ලා ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න. කොරියාවේදී මේ වගේ කන්දක් නගින්න ලැබෙනවා කියන එකත් සෑහෙන ජීවිතේ ලොකු අත්දැකීමක්. මින්දුසාන් වල ඒ ලොකු මතකයක් එකතු කරගෙන දැන් ඉතින් කන්දෙන් පල්ලයට බහැලා සමුගෙන යන්න හදන්නේ.